මොන්මාත්‍ර කියන්නේ පැරිස් නගරයේ තියෙන උසම ස්ථානය. මීටර් 130ක් උස කඳු ගැටයක් කොට තියෙන වයිට් චර්ච් එක නැත්නම් ආදරේ දේවස්ථානය කියන විරුදාවලිය ලද දේවස්ථානය නිසා තමයි මේ කඳ ප්‍රසිද්ධ වෙන්නේ. ඉතින් අද walk me travel journal තුලින් අද ඔබ එක්ක කරගෙන යන්නේ වයිට් චර්ච් එක බලන්න. තද බෑවුම් හා පටු වංගු සහිත පාරවල් නිසාම අමුතු අලංකාරයක් මොන්මාන්ත්‍ර ගමනේදී අපිට අත්දකින්න පුළුවන්. අතීතයේ සිටම කලාකරුවන්ගේ පාරාදීසයක් වූ මේ ප්‍රදේශය මිදිවතු වයින් සඳහාද ප්‍රසිද්ධයි. කැරෝකේ සහ කැබරේ සමාජ ශාලාවන්ගෙන් අඩුවක් නැති මොන්මාත්‍ර ගතසිත පිනවන්නන්ගේ නගරයකි. කෘෂිකර්මාන්තයට සුළං මෝල්වලටද ප්‍රසිද්ධ මොන්මාත්‍ර ප්‍රංශයේ මෝටර් රථ සන්නාමයක් වූ රිනාල්ට් මෝටර් රථවල උපතද මෙහි බව සඳහන්. පඩි 250 ඉක්ම වූ පියගැට පෙළ රාශියක් නිසාම මොන්මාත්‍ර ප්‍රදේශයේ සුන්දරත්වය කියානිම කළ නොහැක. මොන්මාත්‍ර කඳුමුදුන පැරිස් නගරයේ උසම ස්ථානයයි. හිස ගසා දෙමු කන්ද යන තේරුම සහිත Mount of the Martyr යන වැකියෙන් ඒ නම බිහි වී ඇත. මොන්මාත්‍ර කඳුමුදුනේ විරාජමානව සිටින්නේ ආදරවන්තයින්ගේ දෙව්මැදුරයි. වයිට් චර්ච් ලෙස පොදු ව්‍යවහාරයේ හඳුන්වන සික්වකෝ දෙව්මැදුර අතීතයේදී පැරිසියේ ආරක්ෂකයා ලෙස සලකා ඇත. දේවස්ථානයේ ඉදිකිරීම ආරම්භ වෙන්නේ 1875 වසරේදී. අවුරුදු 44ක් මෙහි සම්පූර්ණ නිර්මාණ කටයුතු ඉවර කරන්නට ගිහිල්ලා තියෙනවා. ඒ අනුව 1919 අවුරුද්දේ තමයි මේකේ සම්පූර්ණයෙන් වැඩ ඉවර වෙලා තියෙන්නේ. ඉතිහාසයේ ඉඳලා මේ දේවස්ථානය පෙම්වතුන්ට හරිම ප්‍රසිද්ධයි. ඒකට හේතුව තමයි මේ දේවස්ථානය පෙම්වතුන් වෙනුවෙන් ආශිර්වාද කරනවා කියන එක. ඉතින් ඒ නිසාම පැරිස් නගරයට එන ඕනෑම පෙම්වතෙක් මේ දේවස්ථානය වඳින්න අනිවාර්යෙන් වෙනවා. වයිට් චර්ච් එක බලන්න එන හැම පෙම්වතියක්ම පෙම්වතෙක්ම කිසියම් ප්‍රාර්ථනාවක් කරනවා. ඒ තමයි තමන්ගේ ආදරේ සදාකල්ම පවතින්නට කියලා. එහෙම ප්‍රාර්ථනා කරන පෙම්වතුන් පෙම්වතියන් හැම කෙනෙක්ම මෙන්න මේ ප්‍රාර්ථනාව කරලා යනවා. මේ තියෙන්නේ තමන්ගේ නම් දෙක ලියලා එල්ලපු ඉබ්බෙක්. මෙතෙන්ට එන හැම කෙනෙක්ම මේ වයිට් චර්ච් එකේ මේ යකඩ වැටට ඉබ්බෙක් දාලා තමන්ගේ ආදරේ ස්ථිර වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරලා යනවා. මේ විදියට දාපු ඉබ්බොල් ලක්ෂ ගාණක් මේ වැට දිගට තියෙනවා. මේ වයිට් චර්ච් එක වටා තියෙන වැට යකඩ වැට හැම එකකම මේ වගේ ලක්ෂ ගාණක් ඔය විදියට ඉබ්බෝ එල්ලලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඔවුන්ගේ ආදරේ ස්ථිර භාවයට පත් වෙන්නට කියලා.
1870දී පර්සියාව සහ ප්‍රංශය අතර යුද්ධයේ පරාජය නිසා මෙම දෙව් මැදුර ඉදි කරන්නට යෝජනා වෙලා තියෙනවා. ඉදිරිපත් වූ සැලසුම් 77කින් පෝල් ඇබඩෙයි නම් නිර්මාණ ශිල්පියාගේ සැලසුමකට අනුව තමයි දෙව් මැදුර නිර්මාණය වෙලා තියෙන්නේ. එවකට ප්‍රංශයේ මුදල් ලේඛකය වූ ෆ්‍රැන්ක් මිලියන 7ක ඇස්තමේන්තුවක් මේ සඳහා අනුමත වෙලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම පුද්ගලික ධනවතුන්ගේ පරිත්‍යාගයෙන් ඉදිකිරීම සිදුවිය. එදහස් 876 මාර්තුවේදී තාවකාලිකව විවෘත වූ දෙව් මැදුරට බැතිමතුන්ගේ ආධාර උපකාර ගලා එන්නට විය. 1884දී නිර්මාණ ශිල්පී ඇබර්ඩෙයි මේ ගිය අතර අනතුරුව වරින් වර තවත් නිර්මාණ ශිල්පීන් 5 දෙනෙකු මේ සඳහා දායකත්වය සපයා තිබෙනවා. ඒවකට පැවති තාක්ෂණික ක්‍රම ශිල්පානුව අත්තිවාරම සඳහා අඩි 30 බැගින් වූ වලවල් 83ක් ගල් සහ කොන්ක්‍රීට් යොදා පුරවා තිබෙනවා. ඒ සඳහා වසර 2කට ආසන්න කාලයක් ගත වී ඇති බව සඳහන්. නියෝ බයිසැන්තියන් රොමෑන්ස් නම් වූ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තමයි දෙව් මැදුර සම්පූර්ණයෙන්ම ඉදි වෙලා තියෙන්නේ. වාමාංශික හා දක්ෂිණාංශික කණ්ඩායම් අතර දේශපාලන අරගල හා පාර්ලිමේන්තුව වෙනස් වීම මත දෙව් මැදුර ඉදිකිරීම විවිධ බාධක මැද සිදු වූ බව සඳහන් වෙනවා. අවසාන නිර්මාණයට පෙර වසර ගණනාවකදී කිහිපවරක් කොටස් ලෙස දෙව් මැදුර විවෘත කර ඇති බව සඳහන්. 1919 දෙවන ලෝක යුද්ධයෙන් පසුව විධිමත් ලෙස කැපකර අවසන් නිර්මාණය විවෘත කර බව කියවෙනවා. ඒ සඳහා ෆ්‍රැන්ක් මිලියන 13 ඉක්ම වූ මුදලක්ද වැය වී ඇති බව සඳහන්. වර්ගමීටර් 450ක් තරම් දැවැන්ත සිවිලිමක් මේ දෙව් මැදුර සතු වෙනවා. ඒ රෝමන් බයිසැන්තියන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව පැරිසියේ ඉදිකෙරුණු දෙව් මැදුරක් සතු විශාලතම සිවිලිම ලෙස සැලකෙනවා. දෙව් මැදුර වයිට් චර්ච් නමින් හඳුන්වන්නේ එහි සුදු පැහැය නිසා. ඉදිකිරීම සඳහා යොදාගෙන ඇති ට්‍රැවටයින් නම් පාෂාණ ගල් විශේෂය ස්වභාවිකම සුදු පැහැයක් ගනී. එහි විශේෂත්වය වන්නේ ආම්ලික වැසි ජලය ඒ මත වැටීමෙන් නැතිවන ප්‍රතික්‍රියාවක් නිසා ඇතිවන සොයංව පිරිසිදුවීමේ හැකියාවයි. මේ නිසා මෙම දෙව් මැදුර තීන්තාලයපකින් තොරව අද දක්වාම පවතිනවා.
උඩට ගියාම පැනරොමික් view එකක් බලන්න පුළුවන් පැරිස් නගරේ. ඉතින් මම මේ යන්නේ උඩට මේ view එක බලන්න. අවුරුදු 100 ගණනකට කලින් ඉදිකරු මේ නිර්මාණ හරි පුදුමයි. විශ්මජනකයි මේ වගේ නිර්මාණය. ඒවා කර තිබිච්ච තාක්ෂණයත් එක්ක කොහොම ඉදි කරාද කියන එක හිතා ගන්න බැරි තරම්. ඉතින් මානසික එක්ක ටිකක් පඩි මම හිතනවා පඩි 100කට වැඩිය මම නැග්ගා. ඔන්න මම ආව උඩටම. ඉතින් මේ පේන්නේ පැරිස් නගරය සම්පූර්ණයෙන්ම. ඉතින් මේ පැත්තේ අපිට හුරු පුරුදු අයිෆල් ටවර් එක තියෙනවා. මේ පේන්නේ පැරිස් වල තියෙන එකම මොඩර්න් සිටි එක ලා ඩිෆොන්ස් කියන එක. ඉතින් මේ අවට පරිසරය සම්පූර්ණයෙන්ම අපිට බලන්න පුළුවන් මෙතෙන්ට ආවට පස්සේ. ඉතින් හරි අපූර්ව තරම් හරිම ලස්සනයි. මුළු පැරිස් නගරයම පේනවා මෙතෙන්ට ආවට පස්සේ. අපූර්වයි. අපි වටයක් ගිහිල්ලා බලන්න පොඩ්ඩක්. බැරි දර්ශනයක් තියෙන්නේ. මුළු පැරිස් නගරේම අංශක 360ම අපිට බලන්න පුළුවන් මේක වටේ ඇවිදලා. ඉතින් හරිම අපූර්වයි. ඉතින් ඉහලට නගින්න සහ පහලට බහින්න තියෙන්නේ පඩි පෙරවල් දෙකක්. ඒ නිසා තමයි මේකේ කවුරුත් හිර වෙන්නේ නැත්තේ. එහෙම නොවුණා නම් ඇත්තටම මේ පඩි පෙළ අතරේ බොහෝ අය හිර වෙනවා. මොකද ඒ තරම් පටු පඩි පෙළක් තමයි මෙතන තියෙන්නේ. දෙන්නෙකුට එකවර මාරු වෙන්න බැරි තරමට කුඩායි.
ඉතින් වයිට් චර්ච් එක ළඟ ඉඳලා ඔන්න ආදරට සමු ගන්නවා. ඉතින් ආදරෙන් මතක් කරනවා අපිත් එක්ක හැමදාම එකතු වෙන්න කියලා. අපිට ලයික් කරන්න, ෂෙයා කරන්න, අපිත් එක්ක ඔබේ අදහස් බෙදා ගන්න, අපිට කමෙන්ට් කරන්න. ඉතින් අන්තිමට මතක් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අපි අලුත් එපිසෝඩ් එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට අපිත් එක්ක එකතු වෙන්න ඉක්මනින්ම පුළුවන් වෙයි. ඉතින් අදට සමු ගන්නවා. ජය වේවා.